Hello everyone, welcome back to SL Movie Center. 90s වල සිනිමා එකේ මොනවද ගන්නේ ඒවා තමයි mostly screen එකට එන්නේ. හැබැයි දැන් තියෙන ටෙක්නොලොජි එකට මේ scene එක මෙහෙමද ගත්තේ කියලා අපි උපදම කරන විදියට ගොඩක් technically හිතලා මේක ඇත්තටම සිදුවන scene එකක් කියලා අපි විශ්වාස කරන්න තියෙනවා. පොඩි ටෙක්නික් එකක් තමයි ඒ scene එකම හරි අපූර්වට මාරු කරලා පෙන්නලා ඇති. එහෙම බුද්ධිය use කරලා මේ ටෙක්නොලොජි මෙහෙම use කරොත් මෙහෙම output එවි කියලා වෙනස්ම විදියට අරගත්තු best VFX scenes තමයි මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ. අපේ channel එක අලුතින් බලනවා නම් subscribe කරලා තියාගන්න. මතකද මේ වීඩියෝ එකට like එකක් දාන්න. හොඳ මේ ලිස්ට් එකේ last එකට බලන්න යන්නේ John Wick 3 එකේ එන bike chase scene එක. මේක බලද්දි මේ කොහොමද අරන් ඇත්තේ කියලා අපිට හිතෙනවා. යන bike එකේ කරන stunt sequence ගොඩක් real විදිහට තියෙනවා. මේකේ live action footage ටිකක් අරන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වගේ green screen දාපු room එකේ hydraulic stand එකේ bike එක තියලා ඉන්න තැනම මේ scene එක composite කරලා ඇති. මේ green suit එක දාගෙන ඉන්න අය බයික් එක යනවා වගේ movements manually දීලා තියෙනවා. මෙයාලව ලේසියෙන් remove කරන්න තමයි green suit එකක් ඇඳලා තියෙන්නේ. මොකද අපේ ඇඟේ නැතිම පාට කොළ පාට සහ නිල් පාට green screen remove කරනකොට ඇඟේ තියෙන parts remove වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඇඟේ නැති green එක හෝ blue පාට එක use කරන්නේ. හොඳ ඊළඟ list එකට අපි බලන්න යන්නේ Uncharted movie එකේ aircraft action sequence එක. මේ scene එකේ Spider-Man විදියට රඟ දක්වපු Tom Holland එක aircraft එකේ එක safety එකක්වත් නැතිව පියාඹලා ඇවිල්ලා වැටෙනවා. ඒකම සමහර box උත් පියාඹලා තියෙනවා. ඒකේ තියෙන කවුරක මාට්ටු වෙලා තමයි මෙයාත් වැටිලා ඇති. මේ box ඔක්කොම physically create කරලා ඒකට movement එකක් දෙන්න hydraulic robot එකේ fix කරලා ඒකට ඕන movement එක දීලා තියෙනවා. මේක blue screen background එකක් අරන් sky එකේ සිදුවෙනවා වගේ VFX කරලා ඇති. ඔයාලා හිතනවා ඇති ඇයි මේ box එකත් graphics එකෙන් කරන්න පුළුවන් නේ මොකටද physically හැදුවේ කියලා. live විදියට character එක interact කරද්දී ඒකේ movement realistic විදියට තියෙන්නේ නැහැ. උදාහරණයට මේ box උඩ jump කරද්දී ඒක අල්ලද්දී graphics එකේ කරා නම් ඒකට එන movements ගොඩක් realistic විදියට තියෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ technique එක use කරලා තියෙන්නේ. ඒ විතරක් නැතුව live character subject එකට උඩ ඉඳිද්දී දුවද්දී ඒක real විදියට ඉන්න වැදගත් කරුණු තමයි shadow එක. graphic එකේ කරද්දී මේ shadow එක match කරන එක ගොඩක් අමාරුයි කරන්න පුළුවන්. හැබැයි රියලිස්ටික් විදියට පේන්නේ මේ scene එකේ මේ වගේ ඩම්මි කාර් එකක් use කරලා character එකක් real විදියට interact කරද්දී ඒකේ shadows හැප්පෙනකොට ඒ movement ඔක්කොම real විදියට ගන්න පුළුවන්. හොඳ ඊළඟ ලිස්ට් එකේ අපි බලන්න යන්නේ Jumanji Next Level එකේ එන sand car එකේ sequence. ඒත් එක්කම මේ movie එකේ එන තවත් දෙතුන් iconic shots තමයි. මේ sand car sequence කරන්න කලින් storyboard එක create කරලා 3D animations වගේ animation create කරලා ඊට පස්සේ shoot කරලා ඇති. මේ නිසා තමයි මේකේ එන camera movements, angles, rotation, character object උත් කාන්තාර interact කරන එක මේ හැම දෙයක්ම ගොඩක් realistic විදියට අරන් තිබ්බා. උදාහරණයට මේ car rotation scene එකේ ඇතුලේ ඉන්න characters ලගේ reaction පෙන්වන්නම මේ වගේ rotate hydraulic equipment එකේ car එක fix කරලා ඒක real විදියට rotate කරලා යාලගේ movements capture කරලා තියෙනවා. මේ sand texture ඇත්තට ගේන්න wind machine උයි sand blower මේ ඔක්කොම use කරලා ගොඩක් realistic විදියට close up scenes අරන් තියෙනවා. මේ car එකත් digital ව model කරපු එකත් එක්ක එකතු කරලා තමයි මේ scene එක හරි අපූර්වට අරන් තියෙන්නේ. මේ particular scene එකේ ඒ object ඒ bridge ඔක්කොම physically create කරලා පිටිපස්සේ blue screen දාලා ඒ scene එකත් match කරලා තියෙනවා. ඊළඟට අපි බලන්න යන්නේ පොඩි කට්ටියට ගොඩක් කැමති ඩම්බු මූවි එක. වැදගත්ම එක තමයි ඒකේ පියාඹන අලිපැටියා ගොඩක් කියුට් විදියට තියෙනවා. මේ කැරක්ටර් අපේ හිතට ගොඩක් අල්ලන්නත් තියෙන හේතුව ඒක ගොඩක් රියල් විදියට අරන් තියෙන හින්දායි. අලියාගේ පිටේ ළමයි නගලා පියාඹලා යනවා වගේ සීන්ස් එකක් ඇති. මේ සීන් එක බැලුවම ගොඩක් රියලිස්ටික් විදියට තියෙන හේතුව ඒකට යූස් කරපු ටෙක්නික් මොකක්ද කිව්වොත් ඒක ඩමි පොඩි අලියෙක් වගේ තියෙන මොඩල් එකක් හයිඩ්‍රොලික් ස්ටෑන්ඩ් එක උඩ තියලා ඒක පියාඹනවා වගේ මූව්මන්ට් කරලා බ්ලූ ස්ක්‍රීන්
තියලා අරගෙන ඒක 3D මොඩල් ලව කොම්පොසිට් කරලා ඇති. මේ වගේ ගොඩක් සීන්ස් ටෙක්නිකලි අරන් තියෙනවා. පොඩි අලිපෙටියගේ මූව්මන්ට්ස් ඔක්කොම රියලිස්ටික් විදියට තියන්න එක හියුමන් කෙනෙක්ව පොඩි අලිපෙටිය වගේ රඟපාන්න තියලා එයාගේ මූව්මන්ට්ස් ට්‍රැක් කරලා මේ 3D පොඩි අලියට යූස් කරලා මැච් කරලා ඇති. මේ වගේ හියුමන්ස් ලව රඟපාන්න තියද්දී අපිට හිතන විදියට මූව්මන්ට්ස් ටික කැප්චර් කරලා 3D මොඩල් එක ලේසියෙන් මැච් කරන්න පුළුවන්. මේක software එකේ හැමදේම කරන්න ගියාම ගොඩක් ටයිම් එක ගන්නවා. ඒ විතරක් නැතුව මේ ටෙක්නික් යූස් කරලා කරද්දී ඒ මොඩියුල් එකක් තියෙනවා කියලා හිතලා රඟපානවා වගේම මේ වගේ හියුමන් කැරක්ටර් සෙට් එකේ ඉඳිද්දී ඒ ළඟ රඟපාන කට්ටියට ඒ මත රියැක්ට් කරන්නත් ෆීල් කරන්නත් ලේසි. මේ සීන් එකේ මේ වගේ තැනක් ඒ කිව්වේ ක්‍රවුඩ් එක ගොඩක් ඉන්න තැනේ වටේ ලයිට්ස් තියෙන සෙට් එකේ එක පණ තියෙන අලියෙක්ව අපිට කැමති විදියට මූව්මන්ට් අරන් එන එක ගොඩක් අමාරුයි. ඒකට මෙයාලා ඩමි මොඩල් එකක් ක්‍රියේට් කරලා රියල් හියුමන්ස් ලව පිටේ තියලා අපිට හිතපු විදියට ගන්න පුළුවන්. again ඒ වගේ 3D මොඩල් කරලා මේකත් එක්ක කොම්පොසිට් කරන්න පුළුවන්. සමහර සීන් වල ඒ අලිපටියාගේ ඔළුව විතරක් ඩමි විදියට ක්‍රියේට් කරලා අරන් තියෙනවා. අපි කලින් කියපු රීසන් තමයි මේ වගේ යූස් කරද්දී ෂැඩෝ ටච් කරන ෆීල් එක ඒ ඔක්කොම රියල් විදියට ගන්න පුළුවන්. ඊළඟ ලිස්ට් එක අපි බලන්න යන්නේ ඇලිස් ඉන් වන්ඩර්ලෑන්ඩ්. මේ මූවි එකේ මේ වගේ ෆැන්ටසි කැරක්ටර්ස් ගොඩක් ඉන්නවා. මේ ඔක්කොම ෆැන්ටසි විදියට තිබ්බත් ඇත්තටම මේ ලෝකේ ඉන්නවා වගේ ෆීල් කරන්න තියලා ඇති. ඒකට හේතුව ගොඩක් සැලසුම් විදියට හිතලා කරපු සමහර ටෙක්නික්ස් තමයි. උදාහරණයට මේ මූවි එකේ එන කැරක්ටර්ස් හියුමන්ස් ලට වඩා උසින් වැඩි. ඒකට මෙයාලා ඒ හියුමන්ස් ලව පොඩ්ඩක් උසයි වගේ රියල් විදියට සෙට් එකේ රඟපාන්න තියලා බොඩි ෂේප් එකත් එක්සැක්ට් 3D මොඩල් එකේ වගේ ක්‍රියේට් කරලා තියෙනවා. මොකද මේ ෂේප් එකේ ඉන්න මූව්මන්ට්ස් ඔක්කොම ට්‍රැක් කරලා 3D මොඩල් එකට ඒ ෂේප් එකටම ට්‍රැක් කරලා මූව්මන්ට්ස් ඔක්කොම මැච් කරන්න පුළුවන්. ඒ විතරක් නැතුව ඒ හයිට් එකට ඒ ෂේප් එකට අදාළ මූව්මන්ට්ස් ඔක්කොම නැචරල් විදියට අපිට හම්බ වෙනවා. උදාහරණයට ඇවිදින එක, දුවන එක, කැරක්ටර් එක රියැක්ට් කරන එක මේවා ඔක්කොම ගොඩක් රියලිස්ටික් විදියට තියෙනවා. ඊළඟ ලිස්ට් එක අපි බලන්න යන්නේ Planet of the Apes. මේ මූවි එකේ සම්පූර්ණයෙන්ම වඳුරන් ලවා තමයි ස්ටෝරි එක මූව් වෙන්නේ. ඉතින් ඒ වඳුරන්ව රියල් විදියට හෝ කම්පියුටර් ග්‍රැෆික්ස් එකෙන් හැමදේම අරන් එන එක ඇනිමේට් කරන එක ගොඩක් අමාරු වැඩක්. ඒ සඳහා මෙයාලා යූස් කරපු ටෙක්නික් එක මොකක්ද කිව්වොත් කලින් බලාගෙන ආපු එක තමයි humans ලව වඳුරෝ වගේ රඟපාන්න තියලා එයාලා කරන රියැක්ෂන් CGI එකේ ක්‍රියේට් කරපු 3D මොඩල් එකට ඒ තැන්වල මෝෂන් පොයින්ට් එකට මැච් කරනවා. වඳුරු දුවන්න පනින්න මේ ඔක්කොම හියුමන්ස් ලවා තමයි අරන් තියෙන්නේ. මේක නම් ඇත්තටම පුදුම විදියට හිතලා ගත්ත ටෙක්නික් එකක්. වඳුරු විදියට හැසිරෙන එක ඊළඟ ලිස්ට් එක අපි බලන්න යන්නේ ජංගල් බුක්. මේ මූවි එකේ මොස්ට්ලි ගොඩක් සීන්ස් ෆොරස්ට් එකේ සිදුවෙනවා වගේ තමයි පෙන්වන්නේ. මේකේ එන ඇනිමල්ස් ගොඩක්ම 3D මොඩල්ස් තමයි. මේකේ වැදගත් සමහර සීන්ස් ගොඩක් ටෙක්නිකලි බුද්ධිය යූස් කරලා අමාරුවෙන් ගන්න සීන් එක ගොඩක් ලේසියෙන් අරගෙන තියෙනවා. ඒ මොකක්ද කිව්වොත් ඒ පොඩි කොල්ලව වඳුර ඔක්කොම එකතු වෙලා එක තැනකට පාස් කරලා යවන එක. හියුමන්ස්ලා බ්ලූ සූට්ස් දාගෙන එයාව පාස් කරනවා. ඒ වඳුරන්ගේ 3D මොඩල් කරනවා වගේ කොම්පොසිට් කරලා ඇති. ඒ වගේම මේ ළමයා දුවන එක ඇවිදින එක මේ වගේ ට්‍රේඩ් මිල් එකක ඇවිදින්න තියලා ඒක ගොඩක් ලේසියෙන් ගොඩක් දුර ඇවිදගෙන යනවා වගේ හෝ ගොඩක් වේගෙන් යනවා වගේ පෙන්නලා තියෙනවා. කොහොම හිතලා තියෙනවද කියලා බලන්න. මේකම ට්‍රේඩ් මිල් ටෙක්නික් එක යූස් කරලා තමයි X-Men එකෙත් එක සීක්වන්ස් එකක් කරන් තියෙනවා. හොඳ ලිස්ට් එකේ ෆස්ට් එකට බලන්න යන Maleficent Mistress of Evil. මිනිස්සුන්ව කුරුල්ලෝ වගේ පියඹල එන එක ගන්න විදිය හරිම අභියෝගයක්. ඒක මේ මූවි එකට අරන් එන්න ගොඩක් ක්‍රම යූස් කරලා තියෙනවා. සයිඩ් දෙපැත්තම ලණුවක් දාලා උඩට උස්සන එක තමයි සාමාන්‍යයෙන් කරන එක. හැබැයි ඒකට වඩා එයාලා හිතපු එකක් තමයි මේ ෆ්ලයිට් රිග් එක. මේකේ කැරක්ටර් ඉඳලා ඒ රිග් එක එයාලට බොඩි එක මූව්මන්ට් කරන්න පුළුවන්. මේකේ ස්පෙෂල් එක මොකක්ද කිව්වොත් සම්පූර්ණයෙන්ම එයාලට අංශක 360ක් කරකෙන්න පුළුවන්. මේක ග්‍රීන් සූට් දාපු මිනිස්සු මැනුවලි මූව්මන්ට් කරලා දෙනවා. ස්ටීරින් වගේ ලීවරේ කරකවද්දී එයාලා අංශක 360කට කරකෙනවා. ඒ වගේම මේ රිග් එකෙන් ක්‍රේන් වගේ යූස් කරලා එක කුරුල්ලෙක් කොහොමද බියාමන්නේ ඒ හැසිරීම ලේසියෙන් VFX කරලා තියෙනවා. මේක ටෙක්නික් එක යූස් කරලා තමයි ගොඩක් සුපර් හීරෝ මූවිස් වල කැරක්ටර් බියාමන හැම එකක්ම ගොඩක් ලේසියෙන් සහ රියල් විදියටත් ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ වීඩියෝ එක ඉන්ටරෙස්ටිං වෙලා ඇති කියලා හිතනවා. කැමති නම්
like එකක් දාන්න. ඔයාලගේ දන්න නැති යාළුවන්ටත් share කරන්න. So that's all guys, keep watching, keep supporting SL Movie Center. මේ වගේ තවත් interesting video එකකදී හමු වෙමු. Bye guys.